අද මම අරගෙන ආවේ 2023 රිලීස් වෙච්ච චයිනීස් TV සීරීස් එකක් වෙන When I Fly Towards You කියන ඩ්‍රාමා එකේ 3 වෙනි කොටස. පළවෙනි කොටස් බැලුවේ නැත්නම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඒක ගිහින් බලලා එන්න. දඟකාර හරිම සතුටින් ඉන්න ගෑනු ළමයෙක් පාසලේ හොඳට ඉගෙන ගන්න නිහඬම පිරිමි ළමයා එක්ක ආදරයෙන් බැඳුනොත් මොකක් වෙයිද? පළමු බැල්මෙන් ඇතිවන ආදරය, සැබෑ මිත්‍රත්වය, පොඩි පොඩි හිත් රිදීම් වගේම වැරදි වටහා ගැනීම එක්ක මෙයාලගේ ආදරයට මොකද්ද වෙන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. කතාවට යන්න කලින් අපේ Movie Hub සිංහල YouTube channel එක subscribe කරලා ඉන්නකෝ. එහෙනම් අපි යමු අද කතාව බලන්න. කලින් කතාව අවසන් වුණේ සයිසයිට ගණන් වලට ලකුණු 90ට වැඩියෙන් ගත්තොත් විතරක් ඇයත් සමග සින්ඩරෙල්ලා කතාවේ ප්‍රැක්ටිස් කරන්න ලූරන් එනවා කියලා පොරොන්දු වෙච්ච අවස්ථාවේ. මේක ඇයට කරන්න බැරි වෙයි කියලා මුලින් දුක්ුණත් කොහොම හරි කරනවා කියලා හිතාගෙන සයිසයි වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟ දවස මේ දෙන්න එකට පාඩම් කරන දවස නිසා වෙනද යන කොෆි ෂොප් එක ළඟට ගියත් අද ඒක වහලා. ලූරම් කියනවා එහෙනම් වෙන දවසක පාඩම් කරමු කියලා. ඒත් සයිසයි නම් ඒකට කැමති වෙන්නේ නැහැ. අවසානයේ ලූරන් ඔහුගේ ගෙදරට සයිසයිව එක්කගෙන යනවා. සයිසයි නම් මුලින් පොඩ්ඩක් ලැජ්ජාවෙන් ඉන්නේ. මේ දෙන්න පාඩම් කරන්න ඉඳගත්තම ලූරන් ඇයට පේපර් එකක් දීලා කියනවා පැය එකමාරක් ඇතුළත ඒක හදන්න කියලා. සයිසයි මුලින් පොඩ්ඩක් කලබල වුණත් අවසානයේ ඇය ඒක ඉක්මනට ඉවර කරනවා. පස්සේ ලූරන් ඇගේ ලකුණු බලනවා. සයිසයි ඇයට ලකුණු 90ට වැඩියෙන් තියෙන්නේ කියලා ප්‍රාර්ථනා කරත් ඇයට තියෙන්නේ 85යි. මේ වෙලාවේ ලූරන්ගේ අංකලුත් ගෙදර එනවා. සයිසයි ඔහුව දැක්කාම එකපාරටම බය වෙනවා. ලූරන්ගේ අංකල් කියන්නේ සයිසයිගේ පන්ති පාර ගුරුවරයා වන ටීචර් ලින්. සයිසයි මේක නිසා පුදුම වෙලා අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඇය බය වෙලා ඉන්නව දැක්කම ටීචර් ලින්ට hina යනවා. ඔහු අහනවා ලූරන්ගේ අංකල් මම කියලා දැනන් හිටියේ නැද්ද කියලා. සයිසයි ලූරන්ගේ මූණ දිහා බැලුවම ඔහු කියනවා ඇහුවේ නැති නිසා කිව්වේ නෑ කියලා. මේ නිසා සයිසයි කලබල වෙලා ගෙදර යන්න හදනවා. ඒ ටීචර් ලින් සයිසයිව නවත්තලා ඇයට වැරදුන තැන් නැවත කියලා දෙන්න කියලා ලූරන්ට කියනවා. පාඩම් කරලා ඉවර වුණාම සයිසයිව ගෙදරට ඇරලවන්න ලූරන් එනවා. ලූරන් ගැන අනිත් කවුරුවත් නොදන්න දේවල් දැන් ඇය දන්න නිසා සයිසයි සතුටු වෙනවා. සයිසයි කියනවා ඇයට පේපර් එකට ලකුණු 90ට වැඩිය ගන්න බැරි වෙච්ච නිසා නාට්‍ය දෙබස් මතක තියාගන්න කවුරුවත් නැති වෙනවා කියලා. මේ වෙලාවේ ලූරන් කියනවා සයිසයි මේ දක්වා හොඳට ඉගෙනීම් කරගෙන ගිය නිසා ඇයට තවත් ලකුණු 10ක් වැඩිපුර දෙනවා කියලා. ඒ ලකුණු 10ත් එකතු වුණාම 90ට වඩා වැඩි වෙන නිසා නාට්‍යයේ ලයින්ස් පාඩම් කරන්න ලූරන්වත් ගන්න පුළුවන් නිසා සයිසයි ගොඩක් සතුටු වෙනවා. ඊළඟ දවසේ යාළුවෝ කට්ටිය එකට ප්‍රැක්ටිස් කරන්න ගුවෙන් ෆෑන්ගේ ගෙදරදී හම්බ වෙනවා. පළවෙනි වතාවට යාළුවෝ මෙහෙම ඔහුගේ ගෙදර ආව නිසා ගුවෙන් ෆෑන් නම් ඉන්නේ ටිකක් ලැජ්ජාවෙන්. හැමෝම ස්ක්‍රිප්ට් ටික අතට අරගෙන කියවන්න පටන් ගන්නවා. සයිසයිගේ වාරය ආවම ලූරන් උදව් කරනවා ඇයට ප්‍රැක්ටිස් කරන්න. ඒත් ලූරන් ස්ක්‍රිප්ට් එක කියවන්නේ මැෂින් එකක් වගේ. මේ නිසා යාළුවෝ විහිළු කරනවා ඔහුට හැංගීම් එක්ක කියන්න කියලා. මේ නිසා ලූරන් ඉමෝෂන්ස් එක්ක සයිසයිට කියනවා බැලේකේදී මගේ ඇස් නතර වෙන්නේ ඔයා ගාව විතරයි. ඔයා හරිම ලස්සනයි කියලා. මේ නිසා ඔහුට යාළුවෝ හැමෝම විහිළු කරනවා. සයිසයිට නම් මේවා දැක්කම hina යනවා. ටිකකට පස්සේ ගුවෙන් ෆෑන්ගේ ආච්චි ගෙදර එනවා. මේ වෙලාවේ ගුවෙන් ෆෑන් කන්වල හෙඩ්ෆෝන් එකක් ගහගෙන ස්ක්‍රිප්ට් එක කියවන ගමන් ඉන්න නිසා ඔහු ආච්චිව දකින්නේ නැහැ. ආච්චි ගෙදර ඉස්සරහා තියෙන සෙරෙප්පු ටික අපිලිවෙලට තියෙනවා දැකලා ගුවෙන් ෆෑන්ට හොඳටම බනිනවා. මේ වෙලාවේ ගුවෙන් ෆෑන් කියනවා ඔයා ඉතින් මගේ සේවිකාවනේ. ඒ නිසා ඕවා ඔක්කොම කරන්න ඕනි කියලා. ඔහු නම් මේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ තියෙන දෙබසක්. ඒත් ආච්චි හිතනවා මේක ඇයට කිව්වේ කියලා. මේ නිසා ඇය ඔහුට බැන ඔහුගේ පස්සෙන් නිලවනවා ඔහුට ගහන්න. කිසිම දෙයක් දන්නේ නැතුව ගුවෙන් ෆෑන් ආච්චිගෙන් ගුටි කනවා. මේ සද්දෙට යාළුවෝ කට්ටිය ඇවිල්ලා දොරෙන් එබිලා බලනවා. පස්සේ ආච්චිට මේගොල්ලෝ තේරුම් කරනවා මේක පාසලේ පැවැත්වෙන නාට්‍යයකට කරන පුහුණුවීමක් කියලා. කට්ටිය එකතු වෙලා ආච්චිගේ ඉස්සරහා මේගොල්ලෝ පුහුණු වෙච්ච නාට්‍ය රඟපාලා පෙන්නනවා. අවසානයේට ආච්චිවත් කතා කරගෙනම කට්ටිය එකතු වෙලා සතුටු වෙමින් නටනවා.
හැමෝම එකට එකතු වෙලා නටන නිසා ගූරන් ලූරන්වත් ඇදලා ගන්නව නටන්න. මේ දෙන්න නම් නටන්න ගිහිල්ලා කකුලුත් පාග ගන්නවා. අකමැත්තෙන් උනත් ලූරන්ටත් ඔහුත් සමග නටන්න වෙනවා. ඊළඟ දවසේ උදේ ඉස්කෝලේදී ලූරන්ගේ අංකල් වන ටීචර් ලින් සයිසයිට කතා කරනවා. සයිසයි බය වෙලා ඉන්නේ ඇය මොකක් හරි වැරැද්දක් කරලාද කියලා. අන්තිමටම ටීචර් ලින් ලූරන් ගැන කතා කරන්නයි එන්න කියලා තියෙන්නේ කියලා දැනගත්තම සයිසයි සතුටු වෙනවා. ලූරන්ට ඉංග්‍රීසි වලට ලකුණු 90ට වැඩියෙන් තියෙන නිසා ටීචර් ලින් සයිසයිට ස්තුති කරනවා. ඉස්කෝලෙන් පස්සේ ජියා සයිසයිට කතා කරනවා එකට ගෙදර යන්න. ඒත් සයිසයිට ලූරන් එක්ක දාගත්ත ක්ලාස් එකක් තියෙන නිසා ජියාට සයිසයි කියනවා ගූරන් එක්ක යන්න කියලා. ඒත් ජියා නම් ගූරන් එක්ක යනවට වඩා තනියම යන්න තමයි කැමති වෙන්නේ. ජියා ක්ලාස් එකෙන් එළියට ආවම එහට යාළුවෙක් කතා කරලා ස්කර්ට් එකේ පැල්ලමක් ගෑවිලා කියලා කියනවා. මේ වෙලාවේ ගූරන් මේ පැත්තට එනවා දකින නිසා ජියා ඔහුට කතා කරලා උදව්වක් ඉල්ලනවා. ගූරන් මේ වෙලාවේ ජියාට කියනවා පොඩ්ඩක් ඔහුම්මම ඉන්න කියලා. ඒත් ජියා හිතන්නේ ඔහු බාස්කට් බෝල් ප්ලේ කරන්න ගියා කියලා. මේ නිසා ජියා ස්කර්ට් එක වැහෙන්න බෑග් එකක් දිගට දාගෙන ගෙදර යන්න පිටත් වෙනවා. ඇය පාසලෙන් එළියට ආවම චියන්යු ඇයව දැකලා නවතිනවා. ජියා ඔහුට තත්ත්වය පැහැදිලි කරාම චියන්යු ඇයට කතා කරනවා ඔහු සමග ගෙදර යන්න. මේකට නම් ජියා පුදුමතරම් සතුටු වෙනවා. මේ දෙන්න යනකොට ජියා හොරෙන්ම ඔහුගේ පින්තූරයක් ෆෝන් එකෙන් ගන්න හදනවා. චියන්යුට මේ ෆොටෝ එක ගහන සද්දේ වුණම ඔහු වැරදියට තේරුම් ගන්නවා ජියාට ඉරබහින පින්තූරයක් ගන්න ඕන වෙලා කියලා. මේ නිසා මේ දෙන්න ටිකක් මෙතන නතර වෙලා ඉරබහින දිහා බලාගෙන ඉන්නවා. ඊළඟ දවසේ පාසලේ ඇනිවර්සරි එකට උත්සවය පටන් ගන්නවා. මෙයාලගේ ඩ්‍රාමා එක තිබුණේ 4 වෙනියට. මේ නිසා කට්ටිය ටිකක් කලබල වෙලයි හිටියේ. මේ වෙලාවේ හරිම ලස්සන විදිහට ඇඳගෙන සයිසයි මෙතනට එනවා. ලූරනුත් එගේ ලස්සන දැක්කම පුදුම වෙලයි ඉන්නේ. කට්ටියම ලෑස්ති වෙලා හිටියත් ප්‍රධාන නළුවා වන චියන්යු නම් තාම ඇවිත් නැහැ. ගූරන් හදිසියෙම දුවගෙන ඇවිල්ලා කියනවා චියන්යු ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් ගෙනහිල්ලා කියලා. මෙයාලගේ ඇක්ට් එක පටන් ගන්න ඉතුරු වෙලා තියෙන්නේ තව පොඩි වෙලාවයි. මේ වෙලාවේ හැමෝම ලූරන්ගේ පැත්තට හැරෙනවා. සයිසයිට ප්‍රැක්ටිස් කරන්න ලූරන් උදව් කරපු නිසා ඔහුත් ස්ක්‍රිප්ට් එක හොඳට දන්නවා. ලූරන් මේකට අකමැත්තෙන් හිටියත් හැමෝගෙම බල කිරීම නිසා පුළුවන් උපරිමය කරන්නම් කියලා ඔහු ඒකට එකඟ වෙනවා. අවසානයේ මේගොල්ලෝ නාට්‍ය පටන් ගන්නවා. හැමෝම ඉස්සරහා සයිසයි මුලින්ම නාට්‍ය ආරම්භ කරනවා. ගුවන් ෆෑන් සහ ජියා ඇතුළු පිරිස සයිසයිගේ පසුපස ඇවිත් ඔවුන්ගේ චරිත හොඳට රඟපානවා. ගූරන් ඕඩියන්ස් එකට වෙලා වාඩි වෙලා මේ සියල්ල වීඩියෝ කරනවා. නාට්‍යයේ සියල්ලම හිතපු විදිහටම ගලාගෙන යනවා. ඇත්තටම ලූරන් නම් කුමාරයාගේ චරිතයට හොඳින්ම ගැලපෙනවා. අවසානයේ සින්ඩරෙල්ලා වන සයිසයිගේ අත කතාවේ කුමාරයා වන ලූරන් අල්ලගන්න දර්ශනයකින් කතාව අවසන් වෙනවා. කතාව ඉවර වුණාට පස්සේ සයිසයි ලූරන් ළඟට ගිහිල්ලා අහනවා ඇය අද ලස්සනයිද කියලා. මේ වෙලාවේ ලූරන් අතින් බෙල්ල පිටිපස්ස අල්ලනවා සයිසයි දකින නිසා ඔහුට ලැජ්ජ හිතිලා කියලා දැනගෙන සයිසයි hina වෙනවා. මෙයාලා දෙන්න ඇඳුම් මාරු කරන්න යන්න හදද්දී අනිත් යාළුවෝ කට්ටිය මෙතනට ඇවිල්ලා මෙයාලා දෙන්නව එකට තියලා ෆොටෝස් ගන්නවා. ගූරන් ගෙදර ගිහිල්ලා ඔහු වීඩියෝ කරගත්ත ඩ්‍රාමා එක hina වෙවි බල ඉන්නකොට ඔහුට නිකම්ම කියවෙනවා ජියා හරිම කියුට් කියලා. ඔහු කියපු එක ආයේ මතක් වුණාම ගූරන් ෆෝන් එක පැත්තකට විසික් කරනවා. ඊළඟ දවසේ කට්ටිය ඉස්කෝලේ යනකොට ගොඩක් පිරිමි ළමයි සයිසයිව වට කරගෙන කතා කරනවා ලූරන් දකිනවා. මේ වෙලාවේ ජියා කියනවා ඇනිවර්සරි එකේ ඩ්‍රාමා එකකින් පස්සේ ගොඩක් පිරිමි ළමයි සයිසයිව හොයාගෙන පන්තිය ළඟටත් එනවා කියලා. මේ නිසා ලූරන්ට පොඩ්ඩක් ජෙලස් හිතෙනවා. පාසලෙන් පස්සේ සයිසයි ලූරනුත් එක්ක ගෙදර යනකොට කියනවා ඇගේ පස්සෙන් පිරිමි ළමයි ගොඩක් යාළු වෙන්න අහගෙන ආවත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා කියලා. මේක ඇහුවම ලූරන්ගේ මූණට හිනාවක් එනවා. ඊළඟ දවසේ උදේම ජියා යනවා චියන්යුව බලන්න හොස්පිටල් එකට. සති අන්තය නිසා අනිත් යාළුවෝ හැමෝමත් එනවා ඔහුව බලන්න. ගූරන් චියන්යුව බලන්නේද්දී ගෙනල්ලා තියෙන දේවල් දැක්කම ජියාට පොඩ්ඩක් දුක හිතෙන්නේ ඇයට මුකුත් ගේන්න බැරි වුණ නිසා.
ගූරන් මේක දැක්කම චියන්යෝට කියනවා මේ සියල්ල ජියාගේ අතින්ම හදලා ගෙනාපු දේවල් කියලා. ජියා පුදුම වෙනවා ගූරන් ඇයට මෙහෙම උදව් කරන එක ගැන. චියන්යෝ මේ වෙලාවේ මේගොල්ලන්ගෙන් අහනවා රාමයකට බාරගත්ත බඩු වගයක් රිටර්න් කරන්න පුළුවන්ද කියලා. ගූරන් මේක කරන්නම් කියලා බාර ගන්නවා. ජියාට ගූරන් උදව් කරපු නිසා ඇය කියනවා ගූරන් එක්ක බඩු ටික බාර දෙන්න යන්න එන්නම් කියලා. ගූරන් ඇයට විහිළු කරනවා උදව් කරපු නිසාද මෙහෙම කරන්න කියලා. මෙහෙම කිව්වම ජියාට තරහ ගිහින් එහෙනම් ඕන එකක් කරගන්න කියලා එතනින් යන නිසා ගූරනුත් ඇගේ පස්සෙන් දුවනවා. අන්තිමටම ජියාට ගූරන්ව මගෑරෙන නිසා ඔහු ඇයව හොයාගෙන යන අතරතුරේදී කලින් දවසේ බාස්කට් බෝල් කෝට් එකේදී ගූරන් බෝලෙන් ඔලුවට ගහපු පිරිමි ළමයා ගූරන්ව දකිනවා. ඔවුන් ගූරන්ට යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නේ එදා වෙච්ච සිද්ධියට රිටර්න් එකක් දෙන්න හිතාගෙන. ගූරන් මෙතනින් යන්න හැදුවත් ඔවුන් මොහුට යන්න දෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙතනට ජියා ඇවිත් ගූරන්ගේ නම කියලා කතා කරනවා. ජියා පොඩ්ඩක්වත් බයක් පෙන්වන්නේ නැතුව ගූරන්ගේ ඉස්සරහට ඇවිල්ලා ඔවුන්ට අභියෝග කරනවා. ගූරන්ව බේරගන්න හදන්නේ ගෑනු ළමයෙක් නිසා ඔවුන් මුලින් ජියාට විහිළු කරනවා. ඒත් ජියා මේ වෙලාවේ අත් දෙකත් නවාගෙන ඔවුන්ට කියනවා බ්ලැක් බෙල්ට් එක හම්බුණත් ප්‍රැක්ටිස් කරන්න හොඳ ප්ලේස් එකක් හම්බුනේ නෑ කියලා. ජියා මේ කරන දේවල් දැක්කම ගූරන්ට hina ගියත් ඔහු බොහොම අමාරුවෙන් hinaව තද කරගන්නවා. හැබැයි මේ කතාව ඇහුවම මේ පිරිමි ළමයි දෙන්න නම් පොඩ්ඩක් බය වෙනවා. මේ වෙලාවේ ජියා එක පාරටම අත දික් කරලා කෑ ගහනවා පොලිස් නිලධාරීන් එනවා කියලා. ඒත් එක්කම ජියා ගූරන්ගේ අතින් ඇදගෙන දුවන්න පටන් ගන්නේ මේ පිරිමි ළමයි දෙන්නගේ අවධානය වෙනස් වෙලා පිටිපස්ස හැරෙන නිසා ජියා ඔහුගේ අතින් අල්ලගෙන හෙමීට මෙහෙම දුවනවා දැක්කම ගූරන් ඇයවත් ඇදගෙන හයියෙන් දුවන්න පටන් ගන්නවා. මෙයාලා දුවගෙන ඇවිල්ලා හැංගෙන නිසා මේ පිරිමි ළමයි දෙන්නගෙන් මේ වෙලාවේ මේගොල්ලෝ බේරෙනවා. ගූරන් ජියාට hina වෙනවා ඇය මෙච්චර හොඳට රඟපාන්න දන්නව කියලා දැනගෙන හිටියේ නෑ කියලා. මෙයාලා දෙන්න ඒක මතක් කර කර සතුටින් hina වෙනවා. මේ දවසේ ලූරන්ගේ අංකල් වෙන ටීචර් ලින් ගෙදර පැත්තට ඇවිදගෙන එනකොට අසල්වැසියන් දෙන්නෙක් ඇවිල්ලා ඔහුගෙන් ලූරන් ගැන අහනවා. ඔවුන් කියනවා ලූරන් කියන්නේ මේ පැත්තේ ඉන්න හොඳම විනයක් තියෙන ළමයා කියලා. ඒ වගේම කම්පිටිෂන් එකකටත් ලූරන් ජොයින් වෙන්න යනවා කියලා ආරංචි කියලා ඔවුන් කියනවා. මේ නිසා ලූරන්ගේ අංකල් කියනවා කම්පිටිෂන් එක තියෙන නිසා ලූරන් සති අන්තෙත් ස්ටඩි රූම් ගිහිල්ලා පාඩම් කරනවා කියලා. මේ වෙලාවේ ලූරන් මෙතනට එනවා දකින නිසා ලූරන්ගේ අංකල් අහනවා උදේම ස්ටඩි රූම් යන්නද හදන්නේ කියලා. ඒත් ලූරන් නම් මේ වෙලාවේ කියන්නේ මින් මැදුර බලන්න යනවා කියලා. මේ නිසා ලූරන්ගේ අංකල් පොඩ්ඩක් ලැජ්ජ වුණත් ඔහු කියනවා ඒකට කියන්නේ ස්ටඩි ලයිෆ් බැලන්ස් එක කියලා. මේ වෙලාවේ සයිසයිත් මෙතනට ඇවිල්ලා ලූරන්ගේ නම කියලා කතා කරනවා. අවසානයේ ලූරනුයි සයිසයි ටීචර් ලින්ට සමුදීලා එනවා මින් මැදුර බලන්න. සයිසයි ලූරන්ට කියනවා ඇය මෙතනට ගොඩක් ඇවිත් තියෙන නිසා මාළු ගැන ඇය කියලා දෙන්නම් කියලා. සයිසයි දුවගෙන ගිහිල්ලා මාළුවෙක්ව පෙන්නලා ඌ සැලමෙන්ඩර් වර්ගයේ එකෙක් කියලා ලූරන්ට කියනවා. ඒත් ඒ වෙලාවෙම පොඩි ළමයි කට්ටියක් අරගෙන මෙතනට එන නර්සරි ගුරුවරියක් මේ පොඩි ළමයින්ට කියනවා ඒ ඉන්නේ ක්ලෝන් ෆිෂ් කෙනෙක් කියලා. සයිසයිට පොඩ්ඩක් වැරදිච්ච නිසා ඇය මේ වෙලාවේ පොඩ්ඩක් ලැජ්ජාවට පත් වෙනවා. සයිසයි තවත් මාළුවෙක්ව දැකලා කෑ ගහගෙන ඌ පැත්තට දුවගෙන ගිහිල්ලා ලූරන්ටත් කතා කරනවා. සයිසයිගේ මේ මාළුන්ට තියෙන උනන්දුව දැක්කම නර්සරි ගුරුවරිය පොඩි ළමයි ටිකට කියනවා මුහුදු ජීවීන්ට ආදරය කරන මේ ගෑනු ළමයාගෙන් මාළු ගැන විස්තර ටිකක් දැනගමු කියලා. ඒත් සයිසයි නම් මේ වෙලාවේ කියන්නේ මේ මාළුවව හොඳට බෙදලා ගත්තොත් රසට තියෙයි කියලා. ගෙදර තියෙන භාජනය ගොඩක් ලොකු නිසා ඒකට මෙයාව දාලා උයන්න පුළුවන් වෙයි කියලාත් ඇය කියනවා. සයිසයිගේ මේ වචන ඇහුනම මෙතන ඉන්න පොඩි ළමයෙක් බය වෙලා අඬන්න ගන්නවා. මේ වෙලාවේ ලූරන් මේ ළමයා ගාවට ගිහිල්ලා මේ පොඩි ළමයව කොහොම හරි නලව ගන්නවා. ඒ වෙලාවේ මේ ළමයා අඬන එක නැවැත්තුවත් සයිසයි ආයේ කතා කරන නිසා ළමයා තවත් හයියෙන් අඬන්න පටන් ගන්නවා. මේකෙන් සයිසයි දැනගන්නවා ලූරන්ට හොඳට පොඩි ළමයිව බලාගන්න පුළුවන් කියලා. සයිසයි සතුටින් ලූරන්ගෙන් අහනවා ඔහුට අවුරුදු 16ක පොඩි ළමයෙක්ව බලාගන්න බැරිද කියලා. මේ සයිසයි කිව්වේ ඇය ගැන.
සයිසයි ලස්සන ෆොටෝ ගොඩක් ලූරන් එක මේක ඇතුලේ ගන්නවා. මේ දෙන්න මේක ඇතුලේ ගොඩක් සතුටින් සෙල්ලම් කරමින් කාලය ගත කරනවා. ලූරන් මාළුවෙක් දිහා බලාගෙන ඉන්නකොට කලින් අර අඬපු පොඩි පිරිමි ළමයා ඇවිත් ඔහුගේ අතින් අල්ල ගන්නවා. ලූරන් තේරුම් ගන්නවා මේ පොඩි ළමයා අතරමං වෙලා කියලා. සයිසයිත් මේ පොඩි ළමයාට අතින් අල්ලගන්න කියලා අත දික් කළාම පොඩි ළමයා ලූරන් දිහා බලලා කියනවා ඔහුට ඕන ලූරන්ගේ අතින් අල්ලගන්න විතරයි කියලා. සයිසයිට මේ වෙලාවේ කියවෙනවා ඔයාට විතරක් නෙවෙයි එයාගේ අතින් අල්ලගන්න ඕන කියලා. පස්සේ සයිසයි බොහොම අමාරුවෙන් බොරුවක් කියලා කතාව වෙනස් කරනවා. මේ පොඩි පිරිමි ළමයා ලූරන්ට කියනවා සයිසයි බලන් ඉන්නේ ඇයට ඔයාව කන්න ඕන වෙලා වගේ කියලා. සයිසයි කලබල වෙලා අහනවා ඇයි එහෙම කිව්වේ කියලා. මේ පොඩි ළමයා කියනවා ඉස්සෙල්ලා සයිසයි මාළුව දිහා බැලුවෙත් ඒ විදිහට කියලා. ලූරන්ට නම් මේ කතාව ඇහුනම hina යනවා. අන්තිමටම සයිසයි කොහොම හරි මේ පොඩි ළමයව යාළු කරගෙන එක්කගෙන යනවා. මෙයාලා දෙන්න ගුරුවරියට ළමයව බාර දුන්නම ඇය මෙයාලට ස්තුති කරලා පොඩි කීටයක් දෙකක් දෙනවා. මේ දෙකෙන් එකක් සයිසයි ලූරන්ටත් දෙනවා. මේක තමයි මේ දෙන්න පළවෙනි වතාවට බෙදාගන්න කපල් අයිටම් එක. ඊළඟ දවසේ පාසල තිබුණ නිසා මෙයාලා හැමෝම ඉස්කෝලේ යනවා. මේ දවස්වල පාසලේ පැතිර යන කතාවක් වන ලෝක විනාශය ගැන හැමෝම කතා වෙනවා. පෘථුවිය ඉක්මනින්ම විනාශ වෙයි කියලා සයිසයිගේ හා ගූරන්ගේ මිතුරන් කණ්ඩායම විශ්වාස කරනවා. ඒත් ලූරන් නම් මේවා ගණන් ගන්නේ නැහැ. ලූරන් ඔහුගේ පාඩුවේ පොතක් කියවන ගමන් ඉන්නවා. මේ වෙලාවේ ලූරන්ලගේ ක්ලාස් ටීචර් ක්ලාස් එකට එනවා. පාඩම පටන් ගන්න කලින් ගුරුවරිය කියනවා පාසල් මට්ටමින් පවත්වන තරඟ ළඟදිම පැවැත්වෙනවා කියලා. ඒ වගේම මේවට සහභාගී වෙන්න සිසුන්ට අනිත් පළාත් වලට යන්න වෙනවා කියලත් කියනවා. සයිසයි ලූරන් සමග පුස්තකාලයට වැඩ කරන්න ගියාම සයිසයි කල්පනා කර ඉන්න නිසා ලූරන් ඇයට මතක් කරනවා වැඩ කරන්න කියලා. සයිසයි නම් හිත හිටියේ ලෝක විනාශය ගැන. ඇය ලූරන්ගෙන් අහනවා ලෝක විනාශය සිද්ධ වුණොත් මොකටද වැඩියෙන්ම දුක් වෙන්නේ කියලා. ලූරන් කියනවා කලින් මෙහි නොපෙමිණීම ගැන දුක් වෙනවා කියලා. සයිසයිත් hina වෙලා කියනවා ඇයත් හිතුවේ ඒකමයි කියලා. සයිසයි ප්‍රාර්ථනා කළේ ඇය කලින් ලූරන්ව දැනගෙන හිටියා නම් කියලා. ලූරන්ට නම් මේක ඇහුනම hina යනවා. මේ දවසේ රෑ සයිසයිගේ ගෙදර නතර වෙන්න ජියත් එනවා. සයිසයිගේ දෙමාපියන් ඇය වෙනුවෙන් බොහෝ දේ සූදානම් කර තිබුණත් සයිසයි නම් විභාගය ගැන කරදරු උනේ නෑ. සයිසයි මේක සැලසුම් කළේ ලූරන් එක්ක එළියට යන පළවෙනි ට්‍රිප් එක විදිහට. ජියයි සයිසයි මේ දවසේ රෑ වෙනකන් ගොඩක් විනෝද වෙවි කාලය ගෙවනවා. ඊළඟ දවසේ උදේ පිරිමි ළමයි ටික ට්‍රේන් එකට නැගලා සයිසයිලා එනකම් බලාගෙන ඉන්නවා. රෑ වෙනකම් නිදාගත්තේ නැති නිසා සයිසයිටයි ජියාටයි නම් හොඳටම නිින්ද ගිහිල්ලා. ජියා නිදිමතේම නැගිටලා වෙලාව බැලුවම ඇය වෙලාව දැකලා උඩ ගිහිල්ලා ඇහැරෙනවා. මෙයාලා දෙන්න පරක්කු වෙච්ච නිසා මේගොල්ලන්ට ට්‍රේන් එක මිස් වෙනවා. මෙයාලා දෙන්නට විතරක් තනියම බස් එකේ යන්න වෙනවා. සයිසයි නම් දුක් වෙන්නේ ලූරන් එක්ක පළවෙනි ට්‍රේන් ට්‍රිප් එක මිස් වෙච්ච නිසා. මෙයාලා දෙන්න බස් එකෙන් බහිද්දී ලූරනුයි ගූරනුයි මෙයාලව ගන්න ගේට් එක ළඟට ඇවිත් ඉන්නවා. ජියා නම් ගූරන්ව දැක්ක ගමන් ඇගේ බෑග් එක ඔහුගේ අතට විසික් කරනවා. ජියා සීතලෙන් වගේ ඉන්න නිසා ගූරන් ඇයට ජැකට් එකක් දෙනවා දාගන්න. ලූරන් එන ගමන් සයිසයිට ගත්ත කෑම එකකුත් දීලා සයිසයිගේ බෑග් එකත් අරගෙන කට්ටියත් එක්කම පිටත් වෙනවා. තරඟයට සහභාගී වෙන්න ගොඩක් සිසුන් ඉන්න නිසා යාළුවෝ ඔක්කොටම එක එක කාමරවලයි ඉන්න උනේ. සයිසයිට වෙනත් පාසලකින් ආපු ෂැනින් කියන ගෑනු ළමයෙක් එක්ක කාමරය බෙදා ගන්න වෙනවා. සයිසයි ඇයට ඇගේ පාසල කියලා හඳුන්වලා දුන්නම ෂැනින් අහනවා ඒ ඉස්කෝලේ ඉන්න ලූරන්ව දන්නවද කියලා. ඇය තව දුරටත් කියනවා ලූරන් මධ්‍යම පාසලේ ඉතා ජනප්‍රිය නිසා ඔහු මේ පාරත් තරඟ කිරීමට අනිවාර්යෙන් එනවා කියලා. සයිසයි අහනවා ඔයාලා එකිනෙකාව කලින් දැනගෙන හිටියද කියලා. ෂැනින් කියනවා අපි එකම කනිෂ්ඨ පාසලට ගියා කියලත් ඇගේ තාත්තා ඔහුගේ භෞතික විද්‍යාව ගුරුවරයා කියලත්. සයිසයි ජෙලස් වෙන්නේ ෂැනින් ලූරන්ව කලින් ඉඳලා දන්න නිසා. සයිසයිගෙන් ෂැනින් අහනවා ලූරන්ට පාසලේ කවුරු හරි විශේෂ කෙනෙක් ඉන්නවද කියලා. ෂැනින් මෙහෙම ගොඩක් උනන්දුවෙන් ලූරන් ගැන විස්තර අහන නිසා සයිසයි හිතනවා ඇයට ලූරන් ගැන කැමැත්තක් ඇති කියලා.
මේක දැනගන්න සයිසයි ලූරන්ට මෙසේජ් එකක් යවනවා ෂැනින්ව දන්නවද කියලා අහලා. ලූරන් රිප්ලයි කරන්නේ දන්නවා කියලා විතරයි. මේ නිසා සයිසයිට මෙයාලා දෙන්න අතර තිබ්බ රිලේෂන්ෂිප් එක මොන වගේ එකක්ද කියලා හරියටම තේරුම් ගන්න බැරුවයි ඉන්නේ. සයිසයිට ඉරිසියා හිතිලා කියලා ලූරන් දැනගෙන සයිසයිව තවත් ටිකක් අවුස්සන්න කියලා හිතාගෙන ෂැනින් ගැන විස්තර කියනවා. ලූරන්ට ෂැනින් ගැන හොඳට මතක නිසා සයිසයි දුක් වෙනවා. මේ වෙලාවේ ෂැනින් ඇඟ හොදගෙන ඉවර වෙලා ඇවිල්ලා සයිසයි එක්ක ලූරන් ගැන ආයේ කතා කරනවා. සයිසයි ෂැනින්ගෙන් අහනවා ලූරන් ගොඩක් ප්‍රසිද්ධ නිසා ඒ කාලේ ඔහුට කැමති අය හිටියේ නැද්ද කියලා. ෂැනින් මේකට හිටියා කියලා කියන නිසා සයිසයි පුදුම වෙලා අහනවා කවුද ඒ කියලා. ෂැනින් කියන්නේ ඒ ලූරන්ගේ බලු පැටියා කියලා. ෂැනින් ඔහුගේ බලු පැටියා ගැනත් දන්න නිසා සයිසයි නම් මේකට ගොඩක් ඉරිසියාවෙනුයි ඉන්නේ. ෂැනින්ට නම් සයිසයිගේ මේ හැසිරීම් දැකලා hina යනවා. පහුවෙනිද විභාගය අවසන් වුණාට පස්සේ යාළුවෝ කට්ටිය නගරයේ ඇවිදින්න දාගෙනයි හිතාගෙන හිටියේ. ලූරන් සයිසයි යනකම් බලාගෙන හිටපු නිසා එය ගොඩක් සතුටු වෙනවා. සයිසයි ලූරන් ගාවට දුවගෙන ගිහිල්ලා අනිත් අය ගියාද කියලා අහනවා. මේක ඇහුනම අයිනට වෙලා වාඩි වෙලා බලාගෙන හිටපු යාළුවෝ ටිකට නම් ගොඩක් තරහ යනවා. සයිසයි මෙයාලව ෂේප් කරගන්නේ යන ගමන් ඇගේ ගානේ බීම අරන් දෙන්නම් කියලා. මෙයාලා යන්න හදනකොටම මෙතනට ෂැනිනුයි ලූරන්ගේ පොඩි කාලේ ෆිසික්ස් ගුරුවරයා වෙන ෂැනින්ගේ තාත්තයි එනවා. ගුරුවරයා නම් හරිම සතුටු වෙනවා ලූරන්ව හම්බ වෙච්ච එක ගැන. ෂැනින් මේ පළාතේ නිසා ගුරුවරයා කියනවා ඇයට යාළුවෝ කට්ටියට මෙහි තියෙන දේවල් පෙන්වන්න කියලා. ඒත් සයිසයි නම් ෂැනින්වත් එක්කගෙන යන්න කැමති වුණේ නැහැ. සයිසයි ඊඩිසියාවෙන් හිටියේ ලූරන් ෂැනින් එක්ක කතා කර ඉන්න එක ගැන. ගමනේ මුලේ ඉඳන්ම ෂැනින් ලූරන් එක hina වෙවි කතා කර ඉන්න නිසා සයිසයි හිටියේ ජියා එක්ක. ෂැනින් කට්ටියවම කන්දේ view point එකට එකගෙන යනවා. එතනට හරිම ලස්සන විදිහට පල්ලෙහා පේනවා. තවත් ලස්සනට පේන තැනක් උඩ තියෙනවා කිව්ව නිසා කට්ටියම උඩට යන්න හදනවා. ඒත් සයිසයි කියනවා ඇගේ කකුල් ටිකක් රිදෙන නිසා තව යන්න බෑ කියලා. ඇය නිසා අනිත් අයට ඒක මිස් කරගන්න එපා කියලා සයිසයි කියනවා ඕන්ට මුලින් යන්න කියලා. මේ නිසා ෂැනින් එක්ක ලූරනුයි අනිත් කට්ටියයි යනවා. ඒත් හැමෝම ගියාට පස්සේ සයිසයිට තනිකමක් දැනෙනවා. සයිසයි එතනට වෙලා වාඩි වෙලා ඇගේ රිදෙන කකුල අල්ලගෙන දුක් වෙනවා. මෙහෙම ඉඳගෙන ඉන්නකොට එකපාරටම සයිසයි දකිනවා ජෙලි පැකට් එකක් ඇගේ පැත්තට දික් වෙනවා. ලූරන් ආපහු ඇවිත්. ඔහු ආපහු ආවේ සයිසයි එක්ක ඉන්න ඕන නිසා. සයිසයි දුකින් ඉන්නකොට ජෙලි කනවා කියලා ලූරන්ට කිව්ව එක මතක තියාගෙන හිටපු නිසා සයිසයිට ගොඩක් සතුටු හිතෙනවා. සයිසයිට ඇවිදගෙන යන්න අමාරු නිසා ලූරන් කියනවා කේබල් කාර් එකේ පල්ලෙහාට යමු කියලා. මේගොල්ලෝ කේබල් කාර් එකේ එන ගමන් ගොඩක් විනෝද වෙනවා. සයිසයි මේවා රෙකෝඩ් කරන්න අමතක කළෙත් නෑ. කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන මතක ගොඩක් මේ දෙන්න එදා එකතු කරගන්නවා. එදා රෑ සයිසයි ජියාගේ කාමරයට ගිය වෙලාවේ ජියා දුක් වෙනවා ඇයට කකුල් රිදි කන්ද බහින්න වෙච්ච එක ගැන. ජියා සයිසයිගෙන් අහනවා කවුද කේබල් කාර් එකේ යන්න අවසර දුන්නේ කියලා. ඒත් සයිසයි නම් ඉන්නේ hina වෙවි මේ දේවල් මතක් කර. සයිසයි ආයේ කාමරයට එන්න හදනකොට ලූරන් ෂැනින් එක්ක කතා කර ඉන්නව දැකලා සයිසයි එතනින් යන්න හදනවා. මේ වෙලාවේ ලූරන් සයිසයිව නවත්තලා කියනවා ඔහු ආවේ ඇයව හම්බ වෙන්න කියලා. මේ නිසා ෂැනින් මේ දෙන්නට කතා කරගන්න දීලා එතනින් යනවා. ලූරන් පොඩ්ඩක් ලැජ්ජාවෙන් හිටියේ සයිසයිගේ කාමරේ ඇතුළට එන්න. ලූරන් සයිසයිට ඇඟ උණුසුම්ව තබා ගන්න බෑග් දෙකක් දෙනවා. ඔහු එළියට ගියාම සයිසයි ලූරන්ගේ පස්සෙන් ගිහිල්ලා ඔහුට සුබ රාත්‍රියක් කියලා කියනවා. ලූරන් ලැජ්ජාවෙන් ඉන්නව දැක්කම සයිසයිට hina යනවා. පස්සේ සයිසයි කාමරේට ඇවිල්ලා බඩු ලෑස්ති කරනකොට ෂැනින් දකිනවා සයිසයිගේ පර්ස් එකේ එල්ලලා තියෙන කීටැක් එක. ෂැනින් කියනවා මේ වගේ කීටැක් එකක් ලූරන්ටත් තියෙනවා කියලා. මේ නිසා ෂැනින් අහනවා සයිසයි ලූරන්ට කැමතිද කියලා.
මේක ඇහුවම සයිසයි ලැජ්ජාවට පත් වෙලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒත් ෂැනින් සයිසයිට කියනවා ඇයට ලූරන්ගේ පෙම්වතිය වෙන්න ඕනේ නම් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි කියලා. ලූරන් කියන්නේ ලේසියෙන් ලබා ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලත් ඇය දන්න තරමින් සයිසයි තමයි ලූරන්ට ක්ලෝස් වෙච්ච එකම කෙනා කියලත් ෂැනින් කියනවා. මේ නිසා ඇය කියනවා සයිසයිට දිගටම උත්සාහ කරන්න කියලා. මෙහෙම කිව්වම සයිසයි ගොඩක් සතුටු වෙනවා. ඊළඟ දවසේ කට්ටිය මෙහෙන් යන්න ලෑස්ති වෙලා ඉන්නවා. යන්න කලින් ෂැනින්ව ආපහු හම්බෙන්න දවසක් දාගන්නත් මේගොල්ලෝ අමතක කරන්නේ නැහැ. අන්තිමටම ෂැනින් සයිසයිව වැළඳගෙන ඇයට කියනවා ලූරන්ට ආදරය කරද්දි හැම වෙලේම ඇයට ඉස්සර වෙන්න කියලා. අවසානයේ කට්ටිය හැමෝම ෂැනින්ට සමුදීලා ගෙදර යන්න පිටත් වෙනවා. ඊළඟ කොටසින් බලමු මෙයාලට ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාට සුබ දවසක්.